ඔය මේ අහලා තියෙනවනේ බං ප්‍රශ්නයක් අහලා තියෙනවනේ පරිපූර්ණ පරිණාමක ප්‍රාථමික දඟරයේ සිට ද්විතීක දඟරයට ශක්තිය ලබා දීමේ මූලධර්ම. කියන්නේ මෙන්න මේ ප්‍රාථමික දඟරයේ ඉඳන් මේ ප්‍රාථමික දඟරයට ප්‍රත්‍යාවර්ත ධාරාවක් ලැබිලා ඒ ප්‍රත්‍යාවර්ත ධාරාවමගෙන් චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙලා ඒ චුම්බක ක්ෂේත්‍රයේ ඵලයෙන් ඒක ද්විතීක දඟරයට ගමන් කරලා ද්විතීක දඟරයේ ඇති වෙන චුම්බක ක්ෂේත්‍රය මගින් ද්විතීක ධාරාවක් හටගන්නවා. ඕක තමයි යාන්ත්‍රණය. පැහැදිලි කරනවා තුන්වෝ ටික ගලපලා ලියන භාෂාවෙන් ලියන්න ඕනේ. ඒක අහලා තියෙනවා. අන්නේ සීන් එකට කියන නම මොකක්ද? හැරඩේ නැත්නම් විද්‍යුත් චුම්බක ප්‍රේරණය. හරිද? ලියන්න ප්‍රශ්නේ. ලියන්න කියන්නේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ලියන්න. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ නම් නෝට් එකේ තියෙනවා ඈ. නෝට් එකේ නෝට් එකේ බලන්න. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. ලියන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ශක්ති හානියක් නොමැත 100ක කාර්යක්ෂමතාවයක් තියෙනවා. ප්‍රාථමික දඟරේ ජවයේ සමානයි ද්විතීක දඟරේ ජවයට. ඒක ලියන්න ටග්ගන්නේ. ඊට පස්සේ මේ දෙවෙනි ප්‍රශ්නේ විදිහට අහලා තියෙනවා මොකක්ද දන්නවද? පරිණාමකයේ ක්‍රියාකාරීත්ව යාන්ත්‍රණය ගැටීම් පැහැදිලි. කලින් කියලා තියෙනවා පරිණාමකයේ ප්‍රාථමික දඟරේ සිට ද්විතීක දඟරයට ශක්තිය ලබා දීමේ මූලධර්ම. දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි එකේ අහලා තියෙනවා මේ ප්‍රාථමික දඟරේ එක ද්විතීක දඟරයට ශක්තිය යන යාන්ත්‍රණය. පළවෙනි එකට උත්තරය ලියන්න. ශක්තිය හානියක් නොමැති අන්නේ ටික ලියන්න. 100 කාර්යක්ෂමතාවයක් තියෙනවා ප්‍රාථමික දඟරේ ජවයේ ද්විතීක දඟරේ ජවයට සමානයි. ඒක තමයි ලක්ෂණ පරිපූර්ණ විදුලි පරිණාමක. ඒතර දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා මොකද්ද? පරිණාමකයක ප්‍රාථමික දඟරේ සිට ද්විතීක දඟරයට ශක්තිය ලබා දීමේ මූලධර්ම මොකද්ද? පැරඩේගේ නියමය. නැත්නම් විද්‍යුත් චුම්බක ප්‍රේරණය. හරිද? විද්‍යුත් චුම්බක ප්‍රේරණය. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා පරිණාමකයක ක්‍රියාකාරීත්ව යාන්ත්‍රණය කැටීම් පැහැදිලි කරන්න. ඔව්. නැත්නම් පැරඩේගේ නියමය. පැරඩේගේ නියමය. නැත්නම් විද්‍යුත් චුම්බක ප්‍රේරණය. හරි. ඊට පස්සේ අන්නේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය නැහැ. ඒක සමාන කතාව පරිණාමක කියන්නේ. පරිණාමකයේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන්න කියනවානේ. ඔව්. මම කියන්නේ. ඒ කියන්නේ මොන ක්‍රියා කිරීම දැන් පරිණාමකයට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ ට්‍රාන්ස්ෆෝමර්. හරිද? ට්‍රාන්ස්ෆෝමරය ලියන්න. ට්‍රාන්ස්ෆෝමර් එක ඔය ක්‍රියාකාරීත්වය. මොකක්ද? පරිණාමකයක එකම ඔළුවේ තියාගන්න. ප්‍රාථමික දඟරේ වරාන් ඇතුලේ පරිපතේ. ඔව් දඟරේ වරාන් ඇතුලේ පරිපතේ. ට්‍රාන්ස්ෆෝමර් එක ප්‍රාථමික දඟරේ වරාන් ඇතුලේ පරිපතේ වරාන වැව්වා ප්‍රත්‍යාවර්ත ධාරාව මගින්. ප්‍රත්‍යාවර්ත ධාරාව මගින්. ට්‍රාන්ස්ෆෝමරේ හරය තුල ප්‍රත්‍යාවර්ත ධාරාව මගින් ට්‍රාන්ස්ෆෝමරේ හරය තුල ප්‍රත්‍යාවර්ත චුම්බක ක්ෂේත්‍රයක් නිපදවයි. ප්‍රත්‍යාවර්ත චුම්බක ක්ෂේත්‍රයක් නිපදවයි. මෙම ප්‍රත්‍යාවර්ත ක්ෂේත්‍රයක ද්විතීක දඟරේ වරාන් වැව්වා වරාන් ඇතුලේ පරිපතේ වරාන වැව්වා. ද්විතීක දඟරේ වරාන් ඇතුලේ පරිපතේ වරාන වැව්වා ප්‍රේරිත විද්‍යුත් බලයක් හෝ
ප්‍රේරිත ධාරාවක් නිපදවයි. ප්‍රේරිත ධාරාවක් නිපදවයි. ප්‍රේරිත ධාරාවක් නිපදවයි. ලකුණු 20ක් හම්බෙලා තිබ්බේ ලියුමකට. හරි දැන් මේ ඊළඟ ප්‍රශ්නෙට කලින් කරනවා වෙලාව දෙන්න. අභ්‍යන්තර ප්‍රතිරෝධ නොගෙනිය හැකි බැටරි දෙකක්. සම්මෘත කුඩු ඈ. ඒක හරි. මෙතන බැටරියක් තියෙනවා. ඒකත් හරි. මේක E1 කියලා බැටරියක් තියෙනවා 20 වෝල්ට්. මෙතන R1 කියලා ප්‍රතිරෝධයක් තියෙනවා 20 ඕම්. මෙතන R3 කියලා ප්‍රතිරෝධයක් තියෙනවා 50 ඕම්. හරි. 50 ඕම්. මෙතන 40 වෝල්ට් තියෙන බැටරිය E2. එච්චරයි. R2 තියෙනවා 40යි ඕම් කියලා. හරි. මෙතන A B C D E F තියෙනවා. හරි. ධාරාව මාක් කරලා තියෙන විදිය අනුව වෙනිෂේව ධාරාව මාක් කරලා තියෙන විදිය අනුව හරි මේ ඔන්න පස්සේ ධාරාව මාක් කරලා තියෙන අනුව I1 එහෙම යනවා I3 මෙහෙන් යනවා පේපරේ දීලා තියෙන විදිහට ධාරාව මාක් කරන්න ඕනේ. එතකොට I3 යනවා මෙහෙම I2 මෙතනින් I2 යනවා කියන්නේ මෙහෙන් තමයි I2 වෙන්න ඕනේ. ඒකත් හරි. එහෙම මාක් කරගත්තා. දැන් ඔක්කොම දත්තලේ අරුම් කරගත්තා. ඊට පස්සේ කියනවා කර්චොෆ්ගේ පළවෙනි නියමය යොදා ගනිමින් B සන්ධින් සහ A සන්ධින්. B සන්ධින් විතර යන්නේ I1, E සන්ධින් විතර යන්නේ I2. හරිද? හරි. එතකොට B සන්ධින් සහ E සන්ධින් යන එක මොකක්ද? හරි. දැන් මෙතනදී එන්නේ මොකද්ද? I3 එකයි I1 එකයි එකතු කරලා I2 වෙනවානේ. ඒතකොට E සන්ධින් යන්නේ කවුද? I2. E සන්ධින් යන්නේ I2 ඈ. I2 කියන්නේ කවුද ඒතකොට? I1 දර I3. හරි. E සන්ධින් යන එක හෙව්වා. ඒතකොට B සන්ධින් යන්නේ I1 නම් මෙන්න මේක I1 උක්ත කරන්න තියෙනවා. ආයෙත් මොකද හිතන්න එපා I1 උක්ත කරන්න. I2 රින I3. I2 රින I3. I2 මේ යනවා I2 වලින් I3 කඩලා යනවා I1 යනවා. හරි. ඒක හරි. ඒකත් හරි. මේ I1 ට ලිව්වේ. මේ I2 කියන්නේ I1 දන I3. අයි මේ I3 යන්නේ පල්ලෙහාට පේපරේ දීලා තියෙන විදිහට මාක් කරා. I3 මෙහෙම I1 මෙහෙම යනවා. දෙක එකතු වෙලා සංධියකට සංධිය පිට යනවා. සංධියකට එකතු වෙලා සංධියෙන් පිට යනවා. I3 එකයි I1 එකයි එකතු වුණා I2 බාරපත් වුණා. සුරෙන් පද භාවිතා කරමු. කියන්නේ අර ඉංග්‍රීසි පද E1 E2 I1 I2 ඒ ටික දාලා මේ සමීකරණ ගොඩනගන්න කියලා තියෙනවා. හැබැයි කියලා තියෙනවා පුටුවක් මෙහෙම ගන්න කියලා. A B C D E F A සංවෘත පුටුව ගැන හිතන්නේ. ඒකෙන් D සංදි ඉතින් මම මේකෙන් හදුවේ ආයෙත් මේ සූත්‍රය හදාගත්තට පස්සේ දැන් මෙතන යන්නේ I1 නේ
නෑ මේ කියන්නේ B සංදියෙන් ඉවතටනේ නේ B සංදියෙන් සහ E සංදියෙන් ගල්ලා දානවා. ඉතින් B සංදිය මෙතනනේ මම. සංදියෙන් යන්නේ මේක. එමෙලින් එකක් තියෙනවානේ. පොඩ්ඩින් නෝ. B සංදියෙන් ඉවතට I2 වෙන I1. I1 නේ. I2 I2 සමාන කරලා දෙනවා I1 තරයි. ඒකෙදී E සංදියනේ. B එකටත් ඒක නෑමනේ. ඒතර E සංදිය I1 දන I3 තමයි I2 කියන්නේ. අරක මොකද්ද? I2 කියන්නේත් I1 දන I3 දෙකම එකයි. හරි මේ ආනෝකෝ ඔක්කොරම ලකුණු දීලා තියෙනවා. හරිද? කර්චොක්ගේ පළවෙනි නියමයේ විතරයි හදලා තියෙන්නේ. මෙන්න මේක තමයි උත්තරේ. I1 දන I3. I1 දන I3 දෙකම I1 දන I3 දීලා තියෙන්නේ. මාකින් දෙකම තියෙන්නේ I1 දන I3. හරිද? අර කියන මේ මෙහෙම ලියලා ලකුණු දීලා තිබ්බා. හරි. ඒ කියන්නේ මේක ලකුණු දීලා තිබ්බා. කොල්ලවර I1 දෙන I2 I3 සමානයි බිඳුවට. I2 නේ. I2 ඍණ I1 සමානයි බිඳුව. මේකට ලකුණු දීලා තිබ්බා. ඒ කියන්නේ කර්චොක්ගේ පළවෙනි නියමයේ ඔප්පු කරලා තියෙනවා. සංදීන් ගන්න දාලා ඒ සංදීන් විතර ගන්න දාලා සමානයි. ඒ ශූන්‍ය. හරිද? වැඩි හිතන්න එපා ඒක ගැන. ඒක උඹලා මොනවා ලිව්වත් අර මොනවා ලිව්වත් කොතන කොහොම ලිව්වත් ඉතින් මාකින් එකේ රීග්‍රෙෂන් වෙලා කියන්නේ මාකින් එකේ කට්ටියට තේරෙන විදියට බෞද්ධරයකට තේරෙන්නේ මේ විදිහට දැන් පේපරේ හදපු එකාට තේරෙන්නේ වෙනම විදියක් අපිට තේරෙන්නේ වෙනම විදියක් වැඩිපුරම ළමයි හිටියොත් අපිට ළමයිට තේරෙන විදියක් අර පේපරේ හදපු එකාට වැඩි වෙනස් විදිහට තේරෙනවා කියලා හිතමු ගොඩක් ළමයිට එතකොට සාපේක්ෂව මේ කියන්නේ පේපර් පැනල් එක එකතු වෙලා ගොඩක් ළමයි මේ උත්තරේ දීලා තියෙනවා නේද කියලා පොඩ්ඩක් සලකලා බලලා ඒකට ලකුණු දෙනවා. හරි. එහෙම මාකින් කියන්නේ මාස්ටර් ගයිඩ් නේද අර වෙබ්සයිට් එකේ මාකින් එක බලන්න. ඔව්. වෙබ්සයිට් ඒක වෙබ්සයිට් වල මාකින් එක බලන්නකො. පැන්සල් එකක් රතු පෑනේ එහෙම මාක් දාලා තියෙනවා මේකට ලකුණු දෙන්න කමක් නැහැ. නැති කරන්නේ එහෙම ඉන්න කට්ටිය දන්න දේ ඒ විදිහම ලියලා දාන්න. වැඩි හිතන්න එපා හැමදේම ලියන්න මන්න. හරි. දැන් මේක කියනවා මෙන්න මෙහෙමලු. A B C D E F වලින් නම් A2. ඒ කියන්නේ මොකද්ද? මෙතන ඉඳන් මෙතෙන් දාරාව කියලා 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 මෙතන දාරාව කියලා මෙතන ඉඳන් මෙතෙන් දාරාව වෙනවා කියලා හිතලා කර්චප් දාන්න කියලා තමයි මේ A B C D E F A සමෘත කුඩලින් ඒ තේරුම. නැත්නම් ඉතින් මෙයා A F E A F E කියලා නම් A F E හරි. එහෙම දාන්න තු මෙයා දැම්ම කොහොමද A B C කියලා දැන්. ඒතකොට අපි හිතනවනේ එන්නේ මේක. ඒ අකුරු තියෙන පිළිවෙලට තමයි වැඩේ යන්න ඕනේ. ඒ කියන්නේ ගාන දීලා තියෙනවා දැන් අපිට ඕනෑ විදිහට හදන්න බෑ ගාන. ඒතකොට කරකවන්නේ මෙහෙම. වක්‍රය යන්නේ එහෙමනේ. ඒතර එහෙම කරකුම් බලන්න. මම කියවනේ කර්චස් වල සංවෘත කුඩුවක් සැලකුවාම ඒ සංවෘත කුඩුවේ දැන් අපි කර්චස් කියන්නේ මොකද්ද? විද්‍යුත්කාමක බලවල එකතුව විභව රැස් වල එකතුවට සමානයි කියන එකනේ. ඒතර ওই සූත්‍රයට අනුව ඉස්සල්ලාම විද්‍යුත්කාමක බලවල එකතු වෙන විතරයි හිතන්නේ. හැබැයි අපි ධාරාව යන විදිහට කියන්නේ සංවෘත කුඩුව අපි සලකපු ආමේ වැරදිනේ. මෙහෙමනේ චක්‍රය. මෙහෙම චක්‍රය. හරිද? අන්නේ චක්‍රය කියන්නේ පේපරේ දීලා තියෙන චක්‍රයට අනුව විද්‍යුත්කාමක බලවල ඓක්‍ය ගැන හිතමු අපි. E1 තින්නේ අපි කරකර පැත්තරම නෑ. ඊළඟින් බැටරි දෙකේ ධාරා පිරිනීටි නම්බර ගන්න. පිරිනීයන්නට මේකේ පිරිනීලා මොකක්ද? ඇයි A ඉඳන් B ට C ඉඳන් D ට T ඉඳන් E ට F ඉඳන් H යනවා කියලා කියනවනේ. A ඉඳන් B ට B ඉඳන් C ට මෙහෙමනේ යන්නේ දාරා. එහෙම තමයි ගන්න කියලා තියෙන්නේ. එයා පේපරේ. මං කියලා ඉන්න ඔටින්. හරි. මේ බැටරියේ මේක රින මේක ධනාත්මකයි.
එහෙනම් මොකද්ද වෙන්නේ මේක? ඍණේ දැන් ධනටනේ ධාරාව යන්නේ. හරි ඒකත් හරියට දන්න. මේ බැටරියේ ඍණේ දැන් ධනටනේ ධාරාව යන්නේ. ඒකත් දන්න. මම කිව්වා නීතියක් විද්‍යුත් කාම වල අයිතිය ගත්තී අපි කරකවන පැත්තටමයි බැටරිය මගින් ඇති කරන විද්‍යුත් කාමක බලය නැත්නම් ධාරාව බැටරියේ පැත්තරම අපි කරකවනවා නම් ඒක මොන බැටරියක්ද? ධන බැටරියක් කියලා කිව්වනේ. එහෙනම් මේක ධන ඊව. තේරෙනවද ඒක? ධන ඊව. මේ අපි කරකවන්නේ දක්ෂිනාවර්තව කියන්නේ සංවෘත කුඩු අපි ගමන් කරන්නේ ධාරාව අපි හිතන ධාරාව කියන්නේ අපි දක්ෂිනාවර්තව ගමන් කරනවා කියලා. ඒවට බැටරිය දෙන්නේ කොහොමද? කරන පැත්තට විරුද්ධ පැත්තට. ඒක නෑ ඍණ. දැන් IR ගුණිතේ මේ අපි යන්න ඕනේ කියන්නේ මෙහෙමලු. පේපර් එක කියනවා යන්න මෙහෙම දක්ෂිනාවර්තව යන්නලු. ඒත් මෙයා මාක් කරලා තියෙන ධාරාව යන්නේ කොහෙද? ඊට විරුද්ධවනේ. ඍණ I1 R1. අරගත් ඍණනේ. ඍණ I2 R2. එච්චරයි. එච්චරයි. මේක එකක්. ඊට පස්සේ මොකක්ද කියන්නේ? ඊට පස්සේ කියන්නේ AB කීයද? AB E F A පොඩි එකනේ AB E F A. ඒක අක්කද නිකන් ආයේ හිතේ තියෙන දෙයක් නැහැ ප්‍රැක්ටිස් එක තියෙනවනේ. මම කරකුවා. එහෙම කරකවන්න කියලා තියෙන්නේ නේ. එහෙම කරකුවා E1 පැත්තටම යන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ. සමානයි. ඍණ I1 R1 ධන I3 R2 ඒක දානෝනේ. අපි කරගෙන පැත්තට මොනවා ධාරාව යන්නේ නේ. නේ? කරගෙන පැත්තට මේ I3 යන්නේ පල්ලෙහාට නේ. අපි කරගන්නේ A ඉඳන් B ටයි B ඉඳන් E ටයි E ඉඳන් F ටයි F ඉඳන් E ටයි. හරි. ඊට පස්සේ මොකද දීලා තිබ්බේ? B B C D E B නේ. B C D E. ඒක තියෙන සිග්මා E සමානයි සිග්මා ER. ඒක කරකවන්න කියන්නේ බං B ඉඳන් C යන්න කියන්නේ එහෙමනේ කියන්නේ මෙන්න මෙහෙම කරකවන්න කියන්නේ. මෙහෙම කරකවනවා කියන්නේ බැටරියට විරුද්ධව තියෙන්නේ. බැටරියෙන් දෙන ධාරාවට විරුද්ධව තමයි කරන්නේ. ඍණ බැටරියක් ඒක. සමානයි අර්ග ඍණනේ. ඍණ I2 දෙකේම ලේසි බං. ඍණ I2 R2 I3 ඍණනේ. ඍණ I3 R ඔන්න ඉතින් ප්‍රකාශන ටික ලියාගන්න. හරි. දැන් ඉතින් ඍණ බෑනේ මේක අකුරු වලින් ලියන්න කියලා තියෙන්නේ. එහෙනම් මේක දාන්න ඕනේ ඍණ E2 කියලා. අකුරු වලින් ලියන්න තියෙන කියලා කියනවා ඍණ වලින් දාන්න ඕනේ. මේ අකුරු වලින් දාන්න ඕනේ. අකුරු ඍණ E2. හරි ඒ ටිකත් හරියන්නේ. ඒ ටික හරි. ඊට පස්සේ අපි මේකට ආදේශයක් දාගමුනේ. දැන් ආනවනේ මේකේ ධාරා අහනවා ඊට පස්සේ. ඊට පස්සේ ධාරා ටික අහනවා. එහෙනම් ඉතින් මේක මෙහෙම වෙතිලා දාලා ලියා ගන්න තියෙන්නේ යටි. මෙතන මට ඊටමකි. මේක කියන්නේ A B E F A B F A මෙතන යන යටින් ලියා ගන්න මේ මොකක්ද දෙන්නේ? 20න් අඩු වෙනවා 40ක්. 20න් අඩු වෙනවා 40ක් කීයද? ධන 20න් අඩු වෙනවා ඍණ 40. නෑ ධන 20න් අඩු වෙනවා 40ක්. එච්චරයි. ඍණ 20. તો ඍණ I1 අපි දන්නේ නැහැ. හරිද? I1 දන්නේ R1 අපි දන්නවා 20යි කියලා. කලබලෙන්න එපා දැන් නම් ඈ. දැන් නම් පට්ටට කලබලෙන්න. ඒතර I2 දන්නෙත් නැහැ R2 කියලා. R2 40යි. සද්දේම ඇහෙනවද නැහැ? හරි. දැන් මේ 20 දැන් මේ ආදිශ දාන්න දෙන්නේ 20 දැන් ඍණ 40ට වුණා. ඍණ I1 20 ආදිශ දැම්ම 20න් 40 කියනවා ඍණ 20ක් විතර වුණා. මම මේක මෙහෙම ලියලා කරමු මට ලස්සනයි. 20යි I1 ඍණ වගේ එක. නිය 40යි I2 වගේ එකක් ගෙනියන්න ලේසි සුළු එකක්. මම කියන්නේ. දැන් මේකටත් ආදේශ ගන්න පුළුවන් නේ. මේකත් ආදේශ කරන් ගන්න පුළුවන් E1 I1 මේ බෝඩියට වදින්න මේව හදන්නේ. E1 කියන්නේ කවුද? 20යි. 20 සමානයි ඍණ R1 නේ. ඍණ 20යි I1. එතකොට ආය ධන ITR තියෙන්නේ 50යි. ඒකත් හරි. මේක ඍණ 40යි ඍණ
ඍණ 40යි ඍණ 50යි. දැන් මොකද්ද කරන්නේ නිෂි? මට කියන ප්‍රශ්න මොකද්ද? දැන් මොකද්ද කරන්නේ? මේ සමීකරණ තුනන්නේ තියෙන්නේ. මේක 1 මේක 1 මේක 2 මේක 3නේ. මේ සමීකරණ තුනෙන් කැමති දෙකක් අරගෙන I1 හරි I2 හරි I3 හරි හොයන්න තියෙනවා. හරි. එතකොට දැන් මේ ප්ලෑන් එකකට බලන්න වෙලාව නැහැ. වෙලාව ගෙනින් යන්නත් ඕනේ. ලොකු සුළු කිරීම වලට යන්නත් ඕනේ. රිනතර පැටලනවා නම් ඒ වලට යන්නත් ඕනේ. ඒ වගේ කොහොමද නේ හිතන්න වෙනවද දෙන්න. හරිද? එතකොට මේ නිකන් ඕනෑ සමීකරණ දෙකක් අරන් සුළු කරන්න පුළුවන්. හැම දක්ෂයෙක්ට ඒක හදන්න පුළුවන්. ඒ වට ඒකට ඉතින් අර පේපරේ යම් කිසි කාලයක් තියෙනවානේ. ඒකට දෙන්නේ නැහැනේ මාළුක් කාලේ. ඒකින්ද හැම වෙලාවෙම ලේසි ක්‍රම පාවිච්චි කරන්න බෑ. හරි. දැන් මේ මෙතන මම දැන් බැලුවලට පේනවාද? මේක I1 තියෙනවා මේක I2 තියෙනවා. මේක I1 තියෙනවා මේක I3 තියෙනවා. මේක I2 තියෙනවා මේක I3 තියෙනවා. හරි. මට දැන් සමගාමී සමීකරණයක් විසඳනවා නම් සමීකරණ දෙකේම එකම පද ටික තියෙන්න ඕනේ. දැන් මේකේ තුනේම එකම පද ටික නෑ. හරි. ඒ වුණාට මට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. I3 I1 I2 වශයෙන් ලියා ගන්න පුළුවන් නේ. I3 I1 I2 වශයෙන් ලියා ගන්න පුළුවන්. දැන් සමීකරණේ අර එකම පද ටිකක් කරගන්න පුළුවන් විදිහට වැඩක් කරගන්න එන්නේ මම. සමීකරණ දෙකක්. එහෙනම් එක සමීකරණයක් මට පේනවා I1 I2 වශයෙන් තියෙනවා. අනිත් ඒවා ගැන හිතන්න එපා. අනිත් ඒවා ගැන I3 තියාගෙන නිකන් I1 ට ආදේශ කරාම තව පැටලෙනවා. I2 ට තියාගෙන ආයේ I3 තියාගෙන I2 ට මොකක් කරේ ආදේශ කරලා තව පැටලෙනවා. ඒ දෙකක් කරන්න තියෙනවා. ඒතර මට හිතෙනවා මේ I1 I2 ඔහොමම තියාගෙන I3 තියාගන්න I1 I2 කියලා. ඒක ප්‍රැක්ටිස් එකේ ප්ලෑන් එකේ ගහන්න ඕනේ. ඒතර I3 කියන්නේ මොකද්ද? I3 I2 රින I1. එතකොට ඔන්න ඕක මෙන්න මේ කැමති සමීකරණ දෙකකින් එකට ආදේශ කරාම I1 I2 ඇසුරින් එනවනේ සමීකරණ. මොකටද මම ආදේශ කරන්නේ? ඍණ 40කට ආදේශ කරන්න ඕනේ ධන 20කට ආදේශ කරන්න. මේක ඍණ සීන් එකක් තියෙනවා. මේක ධන කරගන්න පුළුවන් අර පැත්ත මේ පැත්තට දාලා මේ පැත්ත මේ පැත්තට දාලා. දෙවෙනි සමීකරණය නේ ලේසි කරන්න බෑ. දැන් වෙලා නැහැ නුඹ මේ ඉතී තියෙන වෙලා නැහැ ටක් ගාලා කරන දේ කරන්න ඕන ටක් ගාලා. ඒක මම මේක දෙවෙනි සමීකරණයට ආදේශ කරන්න යනවා. දෙකට ආදේශයක් දාමු. දෙකට ආදේශයක් දාමු. දෙකට ආදේශයක් දැම්මම මොකද වෙන්නේ? 20 සමානයි ඍණ 20යි I1 ධන 50යි I3 කියන්නේ එතකොට I2 ඍණ I1. එතකොට 20 සමානයි ඍණ 20යි I1 ධන 50යි I2 ඍණ 50යි I1. මම මෙතනම කපලා ලියන්නම් ඍණ 70යි. හරි ඍණ 70යි I1 කියලා මෙතනම කපලා ලියන්නම්. ඍණ 70යි I1 ධන 50යි I2 නේ. හරිනේ. ඒතර මේක මම ගන්නම් 1 2 3 එනවා 1 2 3 4. හරි දැන් මොකද කරන්නේ? අයියෝ අර ಗುಣ කරගෙන බෙදලා සමීකරණ දෙක සමාන කරලා එකතු කරන ඒ හිතන එලාමනේ ඊට වඩා වෙන එකක් කරන්න හිතන්නේ නැද්ද මෙතන? මේකද මේ I2 සමානයි I1 ධන I3 එන ඉතින් මෙන්න මේ I3 තනි කරගත්තාම මොකද වෙන්නේ? ඉතින් I3 කියන්නේ මොකක්ද නේ? හරිද? ආදේශයක් දැන් හරි. එතකොට දැන් මෙතනදී ඕක කටට පුළුවන් මෙන්න මේ දැන් මම ගන්න දැන් මේ දැන් අපි සමීකරණ හතර දිහාම බැලුවාම අපි ගන්න ඕනේ සමීකරණ දෙක මොකද්ද බං? එකම පද තියෙන දෙක. දැන් මෙතනින් බැලුවට පේන්නේ මේ මෙතනත් I1 I2 තියෙනවා. මෙතනත් I1 I2 තියෙනවා. ඉතින් අනිවාර්යෙන් අපි 1යි 4යි ඇසුරින් මේ මොකද කියනවා ගන්න ඕනේ. 1යි 4යි ඇසුරින් තමයි මොකද කියන්නේ. 1 හා 4 ඇසුරින් තමයි මොකක් හරි ගේමක් ගහන්න දෙන්නේ. අනිත් ඒවා වැඩක් නෑ අපි. හරි. ඒතකොට ඒකේ ගේමක් ගන්නවා නම් සමගාමී සමීකරණ විසඳී වලින් අනුව අපි දන්නවා එක්කෝ මේ දෙකෙන් I1 එකයි මෙතන I1 එකයි සමාන කරලා දෙකට එකතු කරලා අඩු නැහැ. මේ දෙකම රින නම් එකතු කරලා කපලා දාන්න. නැත්තම් මෙතන I2 එකයි මෙතන I2 එකයි සමාන කරලා ඒකත් එකතු කරලා දෙකම ධන රින එන එක එකතු කරලා ඒක කපලා දාන්න පුළුවන්. හරිද? එහෙමනේ කරන්න තියෙන්නේ.
දැන් මේක සමාන කරන්නේම උඩට ටකපයින්වනේ කුයියෙන්ද වැඩි කරන්න කියලා හිතා ගන්නවා නැත්නම් මේ බින්දු 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 සුරු කරලා ගන්නත් පුළුවන් ඒ අවුල් එක නිකන් හිතන වෙලාවේ මම ඒ වෙලාවේ මොකක්ද දන්නව කරන්නේ මම මෙන්න කැමති එකක් උක්ත කරනවා උක්ත කරන්න කලින් මම මෙන්න මේ වැඩේ කරලා ඉන්නවා මේ මේක එහෙම කරන්න බෑ ඒක ආය අවුල් ඒක එහෙම කරන් යන්න මම මේකේ කැමති එකක් උක්ත කරනවා මම කියන්නේ I1 උක්ත කරනවා කියලා I1 උක්ත කරමු මම එකේ I1 උක්ත කරමු එකේ I1 උක්ත කරන්න එකේ I1 උක්ත කිරීම එකේ I1 උක්ත කිරීම මොකක්ද වෙන්නේ කියනවා එකේ I1 උක්ත කරා පට්ටස් මේක දැන් පෝට් එකේ පිටමදී ඉන්න මේ පොඩක් හොඳට බලන් ඉන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ I1 උක්ත කරා මොකද ඍණ 20 කල්පයන් ලියමුගේ I1 උක්ත කරාම ඍණ 20යි ඍණ 20 මම තියනවා ඍණ 20 මම තියනවා මම ධන 40 ඊට ගම්මේට දානවා අර වෙතේ තිබ්බ ඍණ 40 ඊට මේ පැත්තට දැම්මා ධන 40 ඊට බෙදීම ඍණ 20 හරි බෙදීම ඍණ 20 හරි මම මේ හතරේ I1 උක්ත කරමු හතරේ I1 උක්ත කරමු හතරේ I1 උක්ත කරමු මොකක්ද කියලා හතරේ I1 උක්ත කරාම මොකක්ද 20 ඍණ 50 I2 ඍණ 70 නේ මේ දෙක සමානයිනේ I1 I1 සමානයි හරි I1 සමානයි මේ බින්දු කපලා දාමු නේද කොහොමද කැපෙන එකේ නැත්නම් නෑ යට දෙක කපලා දාමු කොහොමද උඩ දෙක කැපෙනවා මේ උඩ දෙක කපලා දාමු ඉතින් අපන්නේ તો ලේසි අපි සුදු කිරීම ත්‍රාරස්කෘතිය දැම්මා හතරක් ඍණ මේක ලියන්න ඕනේ රතු බෑන ලියන්න නෑ දැන් පයින් ඉඳලා ඍණ 7 ගුණ කිරීම ඍණ 2 ධන 4යි I2 වරහණක් ඍණ 2 වරහණක් 2 ඍණ 5යි I2 හරි කොහොමද ගත්තායි වැරදිත් ගන්න මම බින්දුව අපු හරි මේක සිලියුම් බා ඉත මදි හරි මම මෙතන ගන්නම මේක ඍණ ධන 14යි ධන ඍණනේ ඍණ ධන 14 ඍණයි ධන 14යි ඍණයි ධන ඍණ 28යි නේ 28යි I2 ඍණ 4යි ඍණනේ ඍණ 4යි ඍණනේ ආය ධන 10යි I2 ඕක දැන් මෙතන ඉතර එනවා 10 අතනින් එනවා 38යි නේ හරි 28යි 38යි අතනින් නෑ මෙතන වැඩි වෙනවානේ ධන 14 ඍණ 4න් මේ පැත්තට කිව්වම එකතුවක් වෙනවානේ 18යි ඒතර I2 සමානයි 18 බෙදීම 38ද 38 බෙදීම 18 අන්න මේකේ උත්තරේ මම මේක උත්තරේ කිව්වේ ඉතින් ඕවා මේ බලනවා දැන් අපි ඉදා අපි කරේ කවුරු කාලෙද 26 මේකද එහෙම තියුණා මතකයි ඉංග්‍රීසි මාතෘකාව කරේ තිබුණා ඉංග්‍රීසි හතර දෙකෙන් I2 කියලා හතර හදන ඔක්කොම හදන්නේ කියලා මේ උත්තරේ කියලා ඉංග්‍රීසි මාතෘකාව තමයි I2 කියන්නේ මොකද්ද මේ මම දැන් කියන්නේ මේ දැන් බලන්න අපි දැන් මේ අපි කරන්නේ ෆිසික්ස් නේ බං ෆිසික්ස් ගණන් පොත් වලින් තියෙන කරන්නේ අපි කරන්නේ මම ඒ ගණන් වලට වඩා පොඩ්ඩක් අමාරුයි වගේ එක තේරෙන්නේ තර හිතන්න දෙයක් තියෙන දෙයක් නෑ මාකින් එකේ මේකට ලකුණු දුන්නේ මාකින් එකේ ප්‍රකාශන තුනට මේ තුන විතරයි ලකුණු දුන්නේ මේ තුනට විතරයි ලකුණු දුන්නේ මේ තුන කරන්න බුණා මං කියලා තුන විතර කරොත් විතරයි නේද ප්‍රකාශන තුන ගන්නයි සුළු කිරීමේදී ඒක උඹලා කරා ඒක වැඩක් නෑ බා සුළු කිරීමේ ඒක උඹලා හදාගන්න මට ඕනේ ෆිසික්ස් තියරි විතරයි මෙන්න මේ තුන හදුවනම් මට ඒ තුන හදුවනම් ප්‍රශ්නයක් නෑ මට සුළු කිරීම කියලා දෙන්න බෑනේ හරිද
ඔව් සුළු කිරීමකට කොහෙද කොහොමද අනේ ටික ඔය හැටි කෙලවරක් තේරෙන්නේ නෑ දැන් දැක්ක පයින් අරක කීන්ද මේ බෙදපෙක දැන වැරද්ද ඒර වෙන 10න් බෙද හොඳ හොඳ ගෙවෙන්න කරයි මේකද 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 මේ රවුම් ඉතින් අර පරිවටේ බං අර දැන් අපි කර්සර් දාස්ති බං අපි සලකනවා ධාරාව මෙහෙම යයි කිය. ධාරාව මෙහෙම යයි කිය. මේ පොඩුවේ මෙහෙම යයි. මේ පොඩුව අතර මෙහෙම යයි කියලා හිතනවා. හිතලා තමයි මොකද විද්‍යුත් කාමක බලවල එකතුව විදුව ගස් වල එකතුව සමානයි කියන සූත්‍රය දාන්නේ. අපි හිතලා. ඒ අපි මෙතන හිතලා දාන්න දුන්නේ නැහැ. මෙතන ප්‍රශ්නේ කිව්ව මෙහෙම දාපන් කියලා. අපි හිතන්න කලින් ප්‍රශ්නේ කිව්ව ඒ ඉඳන් බීට යන්නලු. B දැන් C ට යන්නලු C දැන් D ට යන්නලු E දැන් F ට යන්නලු F දැන් E ට යන්නලු ප්‍රශ්න කිව්වා. එතකොට අපි ඒක ගැන හිතලා අර තියරියට අනුව වැඩේ කරන්න. අයි ගන්න සූත්‍ර ටික හරිනේ. සූත්‍ර ඔක්කොම ටික හරි. ඊගත්ත ආදේශ කරා හරි. ඔව්. ඉතින් මේකේ සූත්‍ර අසු මේක රිනින් ගුණ වෙනවා. ඔව් ඉතින් ඒක ධන හත තියෙනවා. මෙතන මං කියන්නේ. වරහණක් දාගත්තේ මං එහෙම වරහණක් දාගන්න ඉන්නේ නැහැ. ඇයි රින දාන්නේ? කර්චොෆ් වල කවුද රින දාන්නේ කියලාකෝ? හ්ම්? ඉතින් රින පැත්තට වරහණක් දාන්නේ. වරහණ වැරදි උඹ සුදු කිරීම වැරදිට කරලා තින්නේ. ආදේශ සූත්‍රය හරි දැන් තේරෙන්නේ නැති කියලා ඉතින් තිර ධාරා විද්‍යුතේ මට අනුව නම් ඉවරයි. උඹලට අනුව ඉවර නැහැ. තව ප්‍රැක්ටිස් කරන්න තියෙනවා පට්ට වෙඩිය දැන්. මට මගේ වැඩේ ඉවරයි. මම තව ගණන් 3ක් හැදුවා, පාස් පේපර් එකක් හැදුවා, පාස් පේපර් එක ගන්නවා මම දැන් කමාරුම ගන්න දැන්. හරි. ඔව්. ඉතින් ෆිසික්ස් මම ෆිසික්ස් ගණන් හැදුවා මිඩිය අමාරුයි. රින්න දාලා අර විදිහට දාලා ප්‍රශ්න කෙනෙක් තිබ්බේ නැහැ. ඒකනේ. ඒකනේ. ඒකින්ද මේක දැන් ගොඩ දාගන්න